Hi, කොහොමද ඔයාලට? ඉතින් good morning. ඉතින් මම ඔන්න නැගිට්ටා උදේම. උදේ නැගිට ගමන්ම කරන්නේ මම මගේ ඇඳ අස් කරන එක. ඉතින් ගෑන් ළමයි මම හැමදෙස්සම ඉතින් කියනවාද? මේක හරියන්නේ නැහැ. මේක මගේ පළවෙනි වීඩියෝ එක නිසා චුට්ටක් වරදිනවා. ඒක නිසා මොකොත් ඔයාලා හිතන්න එපා. අපි උදේම නැගිට්ටාම එකටම කරන්නේ මම හිතන විදිහට ෆෝන් එක ඔබනවා. ඊට පස්සේ ඇඳ කාමරේ අස් කරන එක තමයි ඉතින් අපි කරන්නේ. කැලලමෙක් වුණාම ඇත්තටම පිරිසිදුව පිළිවෙලට ඉන්න එපා. අනිවාර්යයෙන්ම කැලලමෙක් වුණාම එහෙම ඉන්න ඕනේ. මම නම් ඉතින් ගෙදර ඉන්න නිසා මට අස් කරගන්න පුළුවන්. හැබැයි ඉතින් ජොබ් එකකට යන ගෑනු ළමයින්ට නම් ඉතින් හැමදාම තමන්ගේ කාමරය අස් කරගන්න බෑනේ. ඉතින් නිවාඩු දවසකට හරි තමන් ඉන්න ආසන තැන ලස්සනට අස් කරලා තියාගන්න එක තමයි වටින්නේ. මං හිතන්නේ ඔයාලා එහෙම ඇති කියලා. ඉතින් ওই විදිහට මම මගේ කාමරය අස් කරලා ඉතින් මං ඔන්න හැඩ බලනවා. ඉතින් ඔක තමයි මගේ පුංචි කාමරේ. ඒ ටිකත් අස් කරලා ඩ්‍රෙසින් ටේබල් එකත් අස් කරලා බලමු ඊළඟට කරන්නේ මොකද්ද කියලා. ඔන්න ඉතින් මම ගෙදර වත්තේ තියෙන කොළ ಜಾති. ඒකේ කොළ ಜಾති කඩාගෙන ඇවිල්ලා මං උදේ මොකද්ද හදන්න යන්නේ කියලා බලන්නකෝ. මම අද හදන්න යන්නේ ඇත්තටම කොළ කැඳ එකක්. මම දන්නේ මේකට මේ කොළ දානවද නැද්ද කියලා. හැබැයි හොඳයි කියන හැම තනකොළ නැතුව අනිත් හැමදේම මම දානවා. මේ කොළ කැඳවලට. ඉතින් මේ ඉන්නේ මගේ චූටි හුරතල. හැමදීස්සෙම මගේ පස්සෙම ඉන්න මගේ චූටි. එයාට මං කියන්නේ චූටි කියලා. තව නංගිලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නම පස්සේ වලට පෙන්නනවා. මේ මට උදව් කරන විදිය බලන්නකෝ ඉතින් මෙයා. ඔන්න තමයි එයා මට උදව් කරන්නේ. එයා හරි කැමති ක්‍රීම් කැකර් කන්න. හැමදාම උදේ නැගිට්ටාම ඕකුඩට නගිනවා ක්‍රීම් කැකර් කන්න. ක්‍රීම් කැකර් ගෙදර නැත්තම් ෆ්‍රිජ් එක ආඩ වෙලා ඉන්නවා. ක්‍රීම් කැකර් එකක් දෙනකම්. ඔය ඉතින් ඉන්න මගේ කෝල. සත්තුන්ට ආදරේ වෙන්න ඕනේ අපි. ඔන්න ඉතින් දැන් මම කොළ ගැඳේක රෙඩි කරන ගමන් ඉන්නේ. ඇත්තටම අපේ ඇඟට අපි හෙල්දි දෙයක් වසවිස නැති දෙයක් අපේ ඇඟට අපි ගන්නවා නම් ඒක ගොඩාක් වටිනවා. විශේෂයෙන් ගෑල්ලමයි වෙන අපිට පුළුවන් නම් හැමදෙස්සම පැන් රහස දේවල් නැතුව මේ වගේ දේවල් හදාගෙන කන්න ඇත්තටම ඒක වටිනවා. වැඩට යන ළමයින්ට නම් ඕව කරන්න වෙලාවක් නැහැ. නමුත් ගෙදර ඉන්නවනම් කාලයක් තමන් ගැන හිතන්න පුළුවන් නම් ඇත්තටම මේ වගේ දේවල් කරලා බලන්න. මොකද සල්ලි වේදන් වෙන්නේ නැති දෙයක් නෙමේක. ඔන්නෝමයි ඉතින් මං කොළ කැඳ එක හදාගත්තේ. එහෙනම් මං ගිහින් එන්නම්. බයි. ඔයාලා try කරලා බලන්න.